තැන් තැන්වල ස්ථානවල වදකාගාර පිහිටෝලා මිනිස්සුන්ට වද දෙමින් ඝාතනය කරමින් පාරවල් වල ටයර් දමලා පුච්චමින් හිටපු ඉතිහාසයකට පස්සේ වුන් හිටියා කියලා 1992 93 95 වගේ ඉපදිච්ච කෙනෙක්ගෙන් අහුවොත් ඔහුට විශ්වාස කරන්න බෑ. අධිකාරියෙන් විසින් මරා දමන ලද දරුවන් සිහිපත් කරන්න හදපු ස්මාරකයක්. ඒක පොළොවට සමතලා කරලා දාලා මල් හිටවල මල් පැල විකුණනවා සහ අපි එතන විනෝද වෙනවා. බිල්ලා ඔහොම නෑ කියලා කිව්වොත් ඔහුව යවනවා. බිල්ලා මේ පැත්තට ඔළුව නැමුවොත් ඔහුව වාහනයට නංව ගන්නවා. එහෙම ඉතිහාසයක් අප පහු කළා. රනිල් වික්‍රමසිංහට ගෝනවල සුනිල්ගේ උදව් ලැබුණා වගේ අනිත් පළාත්වලත් ඒ හා සමානව එක්සත් ජාතික පක්ෂයේ මූලිකයින්ට ඒ මැරයන්ගේ උදව් ලැබුණා මේ පවත්වගෙන යන්න මේ වදකාගාර. ඉතිහාසය නැවත මතක් කළ යුතු වන්නේ අනාගතයේදී ඒ ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල් නැවත නොවෙන්නට. පසුගිය කාලයේ තිස්සේම මේ රටේ ගොඩාක් දෙනෙක් කතා බහ කරපු මාතෘකාවක් තමයි බටලන්ද. බටලන්දට ගිනි තිබ්බා වගේ මේ හැමෝම බටලන්ද කියලා කතා කළත් මේ වෙනකොට බටලන්ද පිළිබඳ පාර්ලිමේන්තු ගත කළා අවුරුදු මට හිතෙන 25කට 30කට විතර පස්සේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ඇතුලේ සිදු වුණු ඝාතන වදක සිදුවීම් සම්බන්ධ කොමිසමේ වාර්තාව අවුරුදු ගණනාවකට පස්සේ පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒ සම්බන්ධ යම් කිසි ක්‍රියාවලියක් යනවා ඇති. නමුත් ඒ සම්බන්ධ සමාජ කතිකාව පැත්තකට විශ්ව වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය යුගයේ සතියකට වතාවක් මාසයකට වතාවක් එහෙම නැත්නම් දවස් දෙක තුනකට සැරයක් අලුත් මාතෘකායන යටතේ තත්ත්වයක් යටතේ මේ බටලන්ද දැන් පොඩ්ඩක් මතුවීම පැත්තකට විශ්ව වෙලා තියෙනවා. ඉතින් බටලන්ද ගැන නොසැහෙන්න කතා කළා. විශේෂයෙන්ම නන්දන වීරරත්න වගේ අපේ කාලේ මාධ්‍යවේදියෙක් ඔහු අපිට පෙර පරම්පරාවේ මම හිතන්නේ බටලන්දට ගිනි තැබුම් කියන ඔහුගේ කෘතිය කියවුවා නම් ඒ බටලන්දේ සිදුවීම් සම්බන්ධයෙන් තාම හොඳ මාධ්‍ය මෙහෙවරක් ඔහු කරලා දෙනවා. ඉතින් කාරණාව තියෙන්නේ මේ 1980 අගභාගයේ ඒ කියන්නේ 90 විතර ඉපදිච්චි දරුවෝ මේ රටේ වදකාගාර තිබුණා කියලා විශ්වාස කරයි කියලා හිතන්නත් බෑ. තැන් තැන්වල ස්ථානවල වදකාගාර පිහිටෝලා මිනිස්සුන්ට වද දෙමින් ඝාතනය කරමින් පාරවල් වල ටයර් දමලා පුච්චමින් හිටපු ඉතිහාසයකට පස්සේ වුන් හිටියා කියලා 1992 93 95 වගේ ඉපදිච්ච කෙනෙක්ගෙන් අහුවොත් ඔහුට විශ්වාස කරන්න බෑ. ඒ වගේම ඉතා විශාල වශයෙන් දිනපතා ප්‍රහාර එල්ල කරුණු ක්ලේමෝ බෝම්බ පිපුරුණු කෆිර්යානා වලින් බෝම්බ දැමුණු ජීවිත ගණනාවක් නැති වුණු ජනඝාතක යුද්ධයක් අපේ රටේ තිබුණා කියලා 2009 වගේ ඉපදිච්ච කෙනෙක් හිතයි කියලා හිතන්නේ. හිතන්න අමාරු. ඔවුන්ගේ අහුවොත් ඔවුන්ට ඒක නිකන් අමුතු සිදුවීමක්. අපේ දරුවන්ගෙන් අහුවොත් එහෙම ඔබ ඔයාලා යුද්ධයක් ගැන දන්නවද කියලා ඔවුන්ට ඒක හිතා ගන්න බෑ. ඉතින් මේ නමුත් කියන්න ඕනකම තියෙනවා අපි මේ දරුවන්ට අනාගත පරම්පරාවලට මේ රටේ මෙහෙම දේවල් තිබ්බා කියලා. ඒ ඉතිහාසය නැවත මතක් කළ යුතු වන්නේ අනාගතයේදී ඒ ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල් නැවත නොවෙන්නට. විශේෂයෙන්ම බටලන්ද ඊට පස්සේ වෙනත් මාතලේ වැනි වදකාගාර ගැන රටේ යම් කතාවක් ඇති වුණා. හැබැයි අපිට මතු කරන්න ඕන වෙන්නේ මේ වෙලාවේ රට පුරා තිබිච්ච වදකාගාර ගැන. ඔබට හිතන්න පුළුවන්ද මේ ශ්‍රී ලංකාවේ මේ ශ්‍රී ලංකාව කියන 2500 වසරක මහා අපිට සංස්කෘතික උරුමයක් අනේකාගේ දුක ගැන කම්පා වෙන ශිෂ්ටාචාරයක් තිබුණු රටේ 270 ගාණක් 300කට ආසන්න ප්‍රමාණයක් නිල වශයෙන් වදකාගාර ක්‍රියාත්මක වුණා කියලා මේ රටේ. ඒ වදකාගාරවල 50000 60000ක් මිනිස්සු මරා දැමුණා කියලා ඔබට හිතන්න පුළුවන්ද මේක බලන ඔබට? මම කියන්නේ අපේ පරම්පරාවට හිතන්න පුළුවන් මේ අලුත් පරම්පරාවට. සහ පැරණි පරම්පරාවට ජම්මාකාරයකට ඒක අමතක වෙලා තියෙනවා. ඉතින් පහුගිය කාලේ අපේ මේ රටෙත් බොහෝ වෙලාවට කතා කරන සිනමාවක් තමයි මලයාලම් සිනමාව. මේ මලයාලම් සිනමාපටයක් ආවා රේඛා චිත්‍රම් කියලා. මේ රේඛා චිත්‍රම් සිනමාපටයේ කතා කළේ අතීතයේ අසාධාරණ අන්දමින් මරා දැමුණු නවක සිනමා නිලියකගේ මරණයට සාධාරණය ඉෂ්ට කරන්න යන ගමනක් සම්බන්ධයෙන් මේ කතාපුවත ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මම ඒ සිනමාපටය බැලුවට පස්සේ කල්පනා කළා මෙවැනි සොයාගත යුතු ඝාතන කීයක් අපේ රටේ මේ චිත්‍රපටයේ වගේ කතාවල් කොයිතරම් වැළලීලා තියෙනවද?
අපිට සොයා ගන්න බැරිව. දැන් අපි ගත්තොත් ඔය ගෝඨා යුගයේ රට ලස්සන කරන ව්‍යාපෘතිය ඇතුලේ පාර්ලිමේන්තුවට හැරෙන තැන දැන් දියතුගුණ කියන උද්‍යානයේ ඉස්සලා තිබුණේ අහිංසකයින්ගේ ආරාමය කියලා ස්ථානය. භීෂණ යුගයේ අධිකාරියන් විසින් මරා දමන ලද දරුවන් සිහිපත් කරන්න හදපු ස්මාරකයක්. ඒක පොළොවට සමතලා කරලා දාලා මල් හිටවලා මල් පැල විකුණනවා සහ අපි එතන විනෝද වෙනවා අපිත් යනවා. ඒක විසින් අමතක කරන ලද දෙයක් තියෙනවා. ඒක විසින් අමතක කරන ලද ඉතිහාසයක් තියෙනවා. ඉතින් මට පෞද්ගලික අත්දැකීමක් ඔබට කියන්න මේ වෙලාවේ අවස්ථාව දෙන්න. 1990 මුල හෝ 1989 අගභාගයේ මම පෞද්ගලිකව මුහුණ දුන්න අත්දැකීමක් මගේ මවගේ සොහොයුරා මේ භීෂණකාරී කල්ලියක් විසින් පැහැරගෙන යනවා. මේ සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන යනවා. ඔහුත් සමග ගමේ සහ ආසන්න ගම්වල සිටි 5 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සුදු වෑන් රථයකින් ඇවිල්ලා S2 ඇඳන් හිටපු ෂර්ට් එක ඉරලා S2 බැඳලා අරන් යනවා. අදටත් ඔවුන් අතුරුදහන් වූ තරුණයන්. අදටත් ඔවුන් ගැන කිසිම නිශ්චිත තොරතුරක් නැහැ. එතකොට මේ නිශ්චිත මේ කතාවේ මගේ කතාවේ ඇතුලේ මගේ මව මට ඉතා හොඳට මතකයි. මම ඉතා කුඩා දරුවෙක් වෙලා හිටපු අවදියේ පාර දිගේ මේ ආරංචිය අහලා පාර දිගේ පෙරලි තමගේ සොහොයුරා අහිමි වීම සම්බන්ධයෙන් දුක් වේදනාව විඳ දරා ගැනීමට අසීරු දුක් වේදනාව පිට කරපු හැටි මට හොඳට මතකයි. ඇය මහ ගෙදරට පෙරලි අඬා කිලෝමීටර් 2-3ක් ගිය හැටි. ඉතා කුඩා වයසේ හිටියා. එතකොට මේ දේවල් කාට හරි විශ්වාස කරන්න පුළුවන්ද මෙහෙම රටක් අපිට තිබුණා කියලා. එතකොට දැන් ඒ තරුණයන් මරා දැමුනේ වෙනස් දේශපාලන දර්ශනයක් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ දැන් අපි ගත්තොත් ජාතික ජන බලවේගයේ ප්‍රධාන මෙහෙයුම් පක්ෂය. ඔවුන්ගේ දේශපාලනයේ 1980 දශකයේ අගභාගයේ යෙදিলা තමයි මේ ජීවිත අපිට නැති වුනේ. ඒව සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. ඉතිහාසයේ ලෝක ඉතිහාසයේත් වෙනස් දේශපාලන යන් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා වෙනස් දේශපාලනයන්ට වැඩ කරන්න ගිහිල්ලා මිනිස්සු මැරුණා. ඉතිහාසයක් පිරලා තියෙන්නේ ඒ වෙනස්කම වෙනුවෙන් දිවි දුන්න මිනිස්සුන්ගෙන්. හැබැයි දැන් අපට අවස්ථාවක් තියෙනවා ඒව ගැන හොයන්න. මොකද ඒ ව්‍යාපාරය දැන් රටට නායකත්වය දෙන්නේ. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඒතර මම ටිකක් අද එක කොටසක් අපි කතා කරන්න කැමති මේ දේවල් සම්බන්ධයෙන් වන එක පරිච්ඡේදයක්. ඉතින් ඔබට මම මුලින්ම කියන්න කැමති මේ දැන් ආපසු හැරිලා බලනකොට මෙහෙම යුගයක් තිබුණාද කියලා හිතන්න අමාරු මේ යුගයේ වදය සඳහා තරුණයෝ තෝරගත්ත විදිය. විශේෂයෙන්ම වෙනත් දේශපාලන ජනතා විමුක්ති පෙරමුණ මූලික දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා හිටියා නම් මැරුවා. ඔවුන් අරන් ගියා. එතකොට මේ තරුණයෙක් තෝරගන්නේ කොහොමද? වදය සඳහා. ඒ කියන්නේ ඝාතනය සඳහා වද දෙන්න සඳහා වද කඳුරු සඳහා තරුණයෝ තෝරගන්නේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දැන් තොට්ටු 2.0ට වැටලා තියෙන එදා දැවැන්ත දේශපාලන දක්ෂිණාංශික කඳුරු නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙක් තමයි මේ ලයිස්තුව සකස් කරේ. ඊට පස්සේ බිල්ලෙක් මාර්ගයෙන්. දැන් බිල්ලෝ කිව්වහම අපි දන්නේ ඔන්න බබෝ බිල්ලෝ වෙනවා අඬල ළමයි අල්ලනවා එහෙම බිල්ලෝ. හැබැයි මේ රටේ හිටියා ජීවිත නැති කරන්න බිල්ලෝ. පෝර බෑග් එකක් හරි ගෝණියක් හරි මූණේ දාගෙන S2 විතරක් විවර කරපු එක්තරා තැනකට ගිහිල්ලා ඔහු පෙන්වන මෙන්න මෙයා තමයි කියලා. ඔහු තමයි බිල්ලා. ඔහු තමයි තෝරන්නේ ඝාතනයට වදයට ලක් වෙන මිනිස්සු කවුද කියලා. ඊට පස්සේ තව දෙයක් අපකරුවෙක් මගින් කවුරු හරි අප වෙනවා. තාත්තා අපේට අරන් යනවා පුතා වෙනුවට. ඊළඟට මේ මර්ධනයට මේ කණ්ඩායම් විශේෂයෙන්ම රජයේ නායකත්වය දුන්න සන්නද්ධ මිලිටරි අංශ හමුදාව සහ වෙනත් කණ්ඩායම් පැරාමිලිටරි කණ්ඩායම් නායකත්වය දුන්න මේ ඝාතන ව්‍යාපාරය විසින් මේ මිනිස්සු අරන් ගිහිල්ලා මරණ තරුණයෝ අරන් ගිහිල්ලා මරණ ක්‍රියාවලිය ඇතුලේ තව මැරිච්ච පිරිසක් ඉන්නවා කිසිම දේශපාලනයකට සම්බන්ධ වෙච්ච නැති පුද්ගලික තරහකාරයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයන්. ඒ විතරක් නෙමෙයි ගමේ යම් විදිහකට දියුණුවක් ලැබලා හිටිය මිනිහෙක් හිටියා නම් ඇහි කටුවනිනවා කියලා කියන්නේ. ඒ જાතිය මිනිස්සුත් දියුණුව පහුණු වෙලා හිටපු මිනිස්සුත් අරන් ගිහලා මරලා දැම්මා. ඊට පස්සේ ගමේ හමිති සමාගමක මොකක් හරි එක්සත් ජාතික පක්ෂ නොවන
කැපිපෙනීමක් තියෙන මිනිහෙක් තරුණයෙක් හිටියා නම් අරන් ගිහලා මරලා දැම්ම වද දුන්නා. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ පරිසරය ඇතුලේ අපි දැන් ජීවත් වෙන පරිසරය ඇතුලේ ඔබ හිතන්න ඔබ යනවා පොලේ යනවා. එහෙම නැත්නම් ටවුන් එකට යන වෙලාවක එකපාරට සන්නද්ධ හමුදාව හරි කවුරු හරි ඇවිල්ලා පිට්ටනියකට ගාල් කරනවා අපි හැමෝම. පිට්ටනියකට ගාල් කරලා පෝලිං කරලා අර මං කලින් කිව්ව જાතිය මේ බිල් එක ගෙනහලා වාඩි කරනවා. ඒ බිල්ල වාඩි කරලා බිල්ල ඉස්සරහින් හැමෝම යවනවා. පේලියට. යවනකොට බිල්ල ඔහොම නෑ කියලා කිව්වොත් ඔහුව යවනවා. බිල්ල මේ පැත්තට ඔළුව නැමුවොත් ඔහුව වාහනයට නංව ගන්නවා. එහෙම ඉතිහාසයක් අපහුව කළා. ඒතර මේ ඉතිහාසයට අපි සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි. එහෙම අරන් ගියේ මිනිස්සු. ඊට පස්සේ අරන් ගිහිල්ලා මොකද්ද කළේ? වදකාගාර පවත්වාගෙන ගියා. හන්දියක් ගානේ ඒ කාලේ ලදරුවන් නොවි යම් තේරුමක් තියෙන අයගේ පටන් වැඩිහිටියෝ දන්නවා හන්දියක් ගානේ ටයර් සෑවල මිනි දැවිච්ච හැටි. කිසිම සාධාරණ නඩු විභාගයක් යුක්තියක් නැතිව මරා දැමිච්ච තරුණයෝ හන්දි ගානේ දැවිච්ච හැටි. එතකොට බල්ලෝ ඒ මිනි ඇදගෙන කාපු හැටි පින්තූර තියෙනවා අන්තර්ජාලය දැන් ඔබට බලන්න පුළුවන් සමහර ලාවට. එතකොට මේ වැදකාගාර පවත්වාගෙන ගිය හමුදාව පොලිසිය විශේෂයෙන්ම 1990 අගභාගයේ වෙනකම් වගේ පැවතිච්ච මේවයි ප්‍රදේශයේ ජාප മന്ത്രിවරයා පළාත් සභා മന്ത്രിවරයා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මැරෙන්ගේ උදව්වත් මේකට ලැබුණා. ඒ වගේම නිකම් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ බටලන්ද වැඩේදී රනිල් වික්‍රමසිංහට ගෝනවල සුනිල්ගේ උදව් ලැබුණා වගේ අනිත් පළාත්වලත් ඒ හා සමානව එක්සත් ජාතික පක්ෂයේ මූලිකයින්ට ඒ මැරයන්ගේ උදව් ලැබුණා මේ පවත්වගෙන යන්න මේ වදකාගාර. ඉතින් මේ වදකාගාර මෙච්චර තිබුණත් නන්දන වීරරත්නලාගේ වෑයමෙන් යම්කිසි සාක්ෂි ප්‍රමාණයක් සහිතව හෙළිදරව් කරගත්ත නිසා බටලන්ද පමණක් ඉස්සරහට මතු වුණා. හැබැයි රටේ හැමතැනම තවමත් තියෙනවා නොවිසඳුණු සාධාරණයක් ඉෂ්ට නොවුණු වදකාගාර පිළිබඳ විශාල ප්‍රමාණයක ලැයිස්තුවක්. මේ ජීවත් වෙලා ඉන්න බොහෝ දෙනෙක් දන්න තවමත් අපිට සාධාරණයක් ඉෂ්ට කළ යුතු වදකාගාර වල පැනලා ගිය වදකාගාර වලින් බේරිච්ච මිනිස්සුගේ ලැයිස්තුවක් තියෙනවා. ඔවුන් අදටත් කතා කරන්න පුළුවන්. එතකොට මේ මරණ වලට මේ අතුරුදහන් වීම වලට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි නැවත කතා කරමු දෙවනි පරිච්ඡේදයේ මේ වැඩසටහනේ රට පුරා තිබුණු ප්‍රකට වදකාගාර සම්බන්ධයෙන් කෙටියෙන් නැවත කතා කරන්න අපි අදහස් කරමු.